කන්‍යා ලග්නය. කන්‍යා ලග්නලාභී ඔබගේ 11 වන භාවයට තමයි ගුරු ග්‍රහයා පැමිණෙන්නේ ලැබෙන ජූනි මාස 2 වෙනි දින සිදුවන ගුරු ග්‍රහ මාරුවේදී. ඒ වගේම ඔබගේ 4 වන භාවය සහ 7 වන භාවයේ අධිපතිත්වය දරන්නේ මේ ගුරු කියන ග්‍රහය. 11 වන භාවයේ හෙවත් අයස්ථානයට ගුරුගේ පැමිණීම කන්‍යා ලග්නලාභීන්ට අතිශය සාර්ථකයි. විශේෂයෙන්ම ගත්තොත් කන්‍යා ලග්නලාභීන්ගේ ගුරු මහදශාවක් හෝ අන්තර්දශා කාලයක් ගෙවෙන අයට වඩාත් සාර්ථකයි. තමන්ගේ ආදායම් තත්ත්වයන් වර්ධනය කරගන්න පුළුවන් අවස්ථා මෙන්න මේ කාලය තුලදී පෙන්눔 කරනවා. විශේෂයෙන්ම ගත්තොත් තමන්ගේ රැකියාව ව්‍යාපාර කටයුතු ඉදිරියට ගෙනියන්න පුළුවන් සාර්ථක වෙන්න පුළුවන් වගේම විශේෂම කාරණය තමයි මේ කාලය තුලදී ඔබට ව්‍යාපාරය රැකියාවට පරිබාහිරව යම් අවස්ථා පෙන්눔 කරනවා ධනය වර්ධනය කරගන්න. මෙන්න මෙතනදී ඔබ ගොඩාක් කල්පනාකාරීව තමන්ට එන අවස්ථා හරියාකාරව ප්‍රයෝජනයට ගත්තොත් තමන්ගේ ආදායම් තත්ත්වයන් මේ මාස 5ක පමණ කාලය තුලදී ස්ථාවර කරගන්න පුළුවන් හැකියාවන් පෙන්눔 කරනවා. ඒ වගේම තමයි ගෘහ ජීවිතය පැත්තෙන් ගත්තොත් විශේෂත්වයක් තියෙනවා මේ සම්බන්ධතා ගොඩනැගීම. විශේෂයෙන්ම ගත්තොත් ආදර සම්බන්ධතා ඒ වගේම විවාහ අපේක්ෂාවෙන් ඉන්න කන්‍යා ලග්නලාභීන් ඉන්නවා නම් ඔවුන්ට මෙන්න මේ කාලය තුලදී මේ සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවස්ථාවන් පෙන්눔 කරන කාල පරාසයක්. බඩ පපුව දනවා ඩ පුරෝදාල වගේ කෑම කන්න බෑ කිසිම පිරියක් නෑ. ඔළුවේ කැක්කුමයි වමන යන්නත් වගේ ඉන්න බෑ ගැස්ට්‍රයිටිස් වගේ. එකම විසඳුම රාජපුර පංචබල අමෘතපානය. දේශීය ඖෂධවලින් නිෂ්පාදිත රාජපුර පංචබල අමෘතපානය ගැස්ට්‍රයිටිස් රෝගය සම්පූර්ණයෙන් සුව කරයි. මට දැන් 100%ක්ම හොඳයි. පුදුම සහනයක්නේ දැනෙන්නේ. හොඳ බෙහෙතක් තියාගෙන අපි අපරාධෙනි දුක් විඳින්නේ. දැන් අපි ගැස්ට්‍රයිටිස් වලට ටටා කිව්වා.